ගෝඨාභගේ පොලිම අනුරටත් ආවා. අනුරගේ පොලිම කාටේ අයිද? පොලින් දැම්මා ගෝඨාභටත් දැන් අනුරටත් පොලින් දැම්මා. දාලා අන්තිමට ඔය පොලිම මට කැරකෙයිද දන්නෙත් නැහැ. හැබැයි මේ පොලිම මගේ ජනාධිපතිවරයෙක් නම් හරියාකාරව මේවාට විසඳුම් ලබා දෙනවා. අපි දැක්කා ඊයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මේ මාධ්‍ය සාකච්ඡාවසයි විශේෂ ප්‍රකාශනය. ඒතුමා විසින් ජනතාවට මෙසේ කියනවා. ජනතාව කිසිම වෙලාවකට බියවන්නට යන්න එපා. බයක් හිතේ තියාගන්න යන්න එපා. අපි මේ වෙන විට ටෙන්ඩරයක් දාලා තියෙන්නේ. ඒ ටෙන්ඩරය ඉක්මනට අපි ගෙන්නලා ජනතාවට අවශ්‍ය කරන තෙල් ටික ලබා දෙනවා කියලා. අපි ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි. ජනතාව ජනාධිපතිවරයානේ, අපේ රටේ නායකයානේ, අපේ රටේ සේනාධිනායකයානේ. ඒතුමාගේ වචනය අපේ ජනතාව අහලා ඇහුම්කන් දීලා අපි ඒතුමාගේ වචනයට අපි ගරු කරමු, සලකමු. අද මේ ජනතාව සුබ මොහොතින් රට අනුරට බාර දුන්නට අන්තිමට වෙලා තියෙන මොකක්ද? රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත් කරලා තියෙනවා. ජනතාව මේ වෙන විට කබලෙන් ලිපට වැටෙනා වගේ තත්ත්වයට පත්ලා තියෙනවා. එසේනම් අපි කියන්න ඕන මොකද්ද? මේ දැන් පෝලිං හැමතැනම තියෙනවා. මේ වෙන විට ලෝකේ කිසිම රටක කිසිම වෙලාවක කිසිම තැනක අපේ රටේ විතරයි මේ පෝලිං පද්ධතිය තියෙන්නේ. දුප්පත් රටවල් වෙන ලාओसය, බුරුමය මේ ආදී රටවල් ඒ රටවල් වල නායකයාගේ තියෙන දක්ෂතාවය නිසා රටට අවශ්‍ය කරන තෙල් ටික, ගෑස් ටික, අත්‍යවශ්‍ය භාණ්ඩ ස්ටෝක් කර ගන්නවා. අපේ රටේ ජනාධිපතිවරයා කිව්ව මොකද? මේ හුණ්ඩුවක් කියලා. මේ හුණ්ඩුවේ ජනාධිපතිවරයාට බැරි වුණා මේ රටේ අවශ්‍ය කරන පහසුකම් ටික සලසලා ජනතාව දෙනවා. හැබැයි ජනාධිපතිතුමා යම් විදියකට කතා කරනකොට අපි ඒවට අගය කරනවා. මතක තියාගන්න මේ වැඩබැරි කට්ටිය මේගොල්ලන් වැඩ ජනතාවට බොරු පොරොන්දු දීලා ජනතාව අතරමං එකටපු කට්ටියක් ජනතාවගේ ඡන්දය කරනකොට අර මතකයි අර ඉරංග දැන් අමාත්‍යලා කියනවා කතා කළා ඔබ තමුන්නාලා තරුණයන්ගේ ඇස් දෙක ගිහිලා ජාන්ඩ කුමාර දිසානායකගේ පොලේ තියෙන අහවල් වාක්‍ය කෙලින්ම කතරේ ගහන්නලා කතරේ ගැහුවා 56 ලක්ෂ ගාණක් කතරේ ගැහුවා. කතරේ ගැහුවට පස්සේ මොකද වුනේ? අනේ ජනතාවට කිසිම සැපක් නැහැ. ඔක්කොම දුක. තව නෑ. දිත්තේ ධම්ම වේදනීය. අනිත් එක මුංගේ උද්දච්චකම බුදුම වැඩක් නේ. මුං ඇමතිකම මන්ත්‍රීකම ගන්න ඉස්සලා ඕනේ වෙලාවක දුරකථනයකට කතා කරපුම එනවා. මුන් දින්නට පස්සේ එකෙක්වත් අඩුම ගානේ අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයෙක්වත් දුරකථනයට පිළිතුරු දෙන්නේ නැහැ. මුංගේ තියෙන ලේකනුත් එකයි, ඇමතියත් එකයි, රටේ ඉන්න අගමැතිනිත් එකයි, නායකයොත් එකයි, ඔක්කොම කයියේ නායකයෝ ටික රට කාපියව කාලා ඵලයව අමි මිනිසුන්ගේ මාස් ටිකත් උයලා කන්න පුළුවන් නම් කාලා ඒවත් විකුණාගෙන කාලා තොපි හැදියව රට නම් විනාශ කරන්න එපා. රටේ අහිංසක ජනතාව ජීවත් කරන්න ක්‍රමයක් වහාම සකස් කරන්නට